සත්ත්ව වර්ග රාශියක්, එතකොට ශාක වර්ග රාශියක්, ආවේනික දේවල්, ඒ වගේම ඓතිහාසික গুপ্ত දේවල් බොහොමයක් එකතු වුණු තැනක් තමයි මේ මීගල්ලේ කන්ද කියලා කියන්නේ. එතකොට මේ ස්ථානය විශේෂ තැනක්. මෙතන මේ වැස්ස කාලේට වතුර මෙතනින් ඇතුළට ගලාගෙන යනවා. මේ විශේෂයෙන්ම මොරණවත්තේ සාදු මට කියපු දෙයක් තමයි එතුමන්ගේ තාත්තා මේ පුවක් ගහක් හතරට පළලා ඒ එක එක පටිය ගැට ගහලා මේක ඇතුළට යවලා තියෙනවා. හැබැයි එහෙම යවුවත් මෙතන ඉවරයක් වෙන්නේ නැහැ. ඒක අවසානයක් වෙන්නේ නැහැ කියන එක. ඉතින් විශ්වාසයක් තියෙනවා මේ කන්දෙන් එන වතුර මෙතනින් ගිහිල්ලා පහළ තියෙන විශේෂ පොකුණකට එක්සිට් වෙනවා කියලා, පිට වෙනවා කියලා. ඉතින් එහෙම මේ වගේ කතා බොහොමයක් මේ භූමියේදී අපිට අහන්න දකින්න ලැබුණා. ඉතින් මේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිටලා තියෙන මේ භූමිය, මේ කන්ද මං හිතන්නේ මේ සංචාරයේදී අපි ආපු ගමනේදී අපිට දැනුණ දේ මේක අපි ආරක්ෂා කරගත යුතුම තැනක්. গুপ্ত ශක්තිය සහ සබාධමේ ශක්තිය, පරිසරයේ ශක්තිය එකට එකතු වෙච්ච වටිනා භූමියක්. ඓතිහාසික මීගල්ලේ වත්තේ අපි ඉන්නේ උඩම තියෙන ගල් මුදුනේ. ගල් පර්වතයක තමයි අපි මේ රැඳී ඉන්නේ. මේ ගල් මුදුනේ ඉඳලා මෙතන තමයි ඉස්සර අවුරුදු 10000 ගානකට කලින් චෛත්‍ය තිබිලා තියෙන මගේ මේ දකුණු අතේ තියෙන පැත්තෙන්. එතකොට ඒ චෛත්‍ය වන්දනා කරන්න මෙතනින් තියෙනවා ගල් දෙබුක්කාවක්. ඒ දෙබුක්කාව තමයි මේ ඔබ දකින්නේ. මේ දෙබුක්කාවෙන් කෙලින්ම පල්ලෙහාට යන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අඩි 100කට 150කට වැඩිය ජඹුරයි. ඉතින් දැන් ටිකක් ගල් ලං වෙලා තියෙන්නේ පාංශුකාදනයත් සමග. නමුත් අපිට හිමින් බහින්න පුළුවන්. හැබැයි හරිම ඩේන්ජරස් ගමනක්. ඉතින් මෙතනින් තමයි ඉස්සර මම කුඩා කාලේ මේ ස්ථානවල ඉන්නකොට මම පල්ලෙහෙන් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මේ ගල් පොත්තට එනවා. දැන් අපි ඒකත් ඔය කට්ටියට පෙන්නනවා. අපි වෙනත් පැත්තකිනුත් තව ගල්ලෙන් කීපයක් තියෙන. ඒ වෙනත් මම පෙන්නගෙන ඉස්සරහට යන්නම්. ඓතිහාසික මේ තියෙන්නේ ගල් යතුරක් කියන එකක්. මේවා තමයි මේ සිදුරු වලට ගල් කූරු තියෙනවා. මේවා දාලා මේ හරස් කරලා මේවා දාලා ඒ ගල් කූරු ගහලා ලොක් කරනවා. මේ ගල් කූරක් තමයි මේ ඔබ දකින්නේ. දැන් කැඩලා බිඳලා ගිහිල්ලා තියෙන්නේ. මීගල්ලේ කන්ද කියන්නේ මහා අරුමුතු පුදුම තැනක්. ඔය කට්ටිය විශ්වාස කරන්න මම තනියෙන් මේ කන්දේ කාලයක් ජීවත් වුණා කිව්වම කොච්චර අපහසුතාවලට මම මුහුණ දීලා ඇද්ද කියලා ඔය කට්ටිය තේරෙනවා ඇති. ඉතින් ඒකම මගේ ජීවිතේ හරිම අත්දැකීම් ගොඩාක් සම්භාරයක් තියෙන ජීවිතයක්. අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඉතින් අපි තවත් සුන්දර තැන් කීපයක් මීගල්ලේ කන්දේ බලන්න යමු අපි මේ පැත්තට. Lanka Voice TV